ජීවිතය ගැන අලුතින් සිතමු. ජීවිතයට වදනක්. සිතමු, ක්‍රියා කරමු. අනුග්‍රාහක දායකත්වය ඇග්‍රොවිස්ටා ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම. සම්පත් දායකත්වය ඇග්‍රොවිස්ටා ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ පුද්ගල පෞරුෂ සංවර්ධන උපදේශක ආචාර්ය සේනක විජේසිංහ මහතා. සුබ උදෑසනක්. අද අපි කතා කරන්නේ අපගේ ජීවිතයේ අරමුණු සොයාගන්නේ කොහොමද කියන එක. අප බොහෝ දෙනෙක් ජීවිත ගමන් කරන්නේ අපේ ආයුතු මාර්ගය ගැන නිසි අවබෝධයක් නැතුව වෙන්න පුළුවන්. යමෙකු ජීවන පරමාර්ථය නිවැරදිව හඳුනා ගතහොත් ඔහු සෑම උදාසනකම උද්‍යෝගයෙන් ආරම්භ කරන කෙනෙක් වෙනවා. ඕනෑම දුෂ්කර කාලයක් පසු කර යෑමේ ශක්තිය ලැබෙනවා ජීවිත අරමුණ හරියට පැහැදිලිව හඳුනාගත්ත කෙනෙක්ට. එසේනම් අප බලමු කොහොමද අරමුණ සොයාගන්නේ. පරමාර්ථයක් යනු ඔබ ඔබෙන් පිටත සොයා ගන්නා දෙයක් නෙවෙයි. එය සෑම විටම ඔබ තුල ඇතුළාන්තයෙන් ඇති දෙයක්. ඔබ මුලින්ම ඔබටම කතා කරමින් ඔබගේ ජීවිත අරමුණ කුමක්ද, කුමකටද ඔබ වඩා උද්දීපනය වන්නේ සිතා බැලිය යුතුයි. උදාහරණයක් විදිහට ඔබ වෛද්‍ය විද්‍යාව ගැන උනන්දුවක් දක්වන්නේ නම් ඔබ ඒ සඳහා දැවෙන උනන්දුවක් ආශාවක් ඇති කරගත යුතු වෙනවා. මක්නිසාද අරමුණ සොයාගැනීමේ ප්‍රථම යතුර වන්නේ ඒ සඳහා ඇති දැඩි ආශාව සහ අභිලාෂයයි. සමහර විට අප යන්න ඕන තැන තේරුම් ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි අපි හිටපු තැන දිහා බලන එක. ඔබගේ අතීත අත්දැකීම් ගැන හිතන්න. හොඳ හෝ නරක අත්දැකීම් තුලින් ඔබ ලද පාඩම් මොනවාද? ඔබ අභියෝග ජයගත්තේ කෙසේද? වඩා සාර්ථකව කළ හැකි වූ දේවල් මොනවාද? ඒ තුලින් ඔබ ඔබගේ ජීවිතයට වටිනාකමක් ලබා ගත්තාද? අරමුණ ගැන ශ්‍රේෂ්ඨ සත්‍යයක් වන්නේ ඒ ඔබ ගැන පමණක් නොවන බවයි. ඔබ උපන් සමාජයට ධනාත්මකව දායකත්වයේ දෙන්නේ කෙසේද? ඔබ කොච්චර පොඩි වුණත් ඔබ ලෝකය වෙනස් කිරීමේ බලපෑම් කළ හැකි ශක්තියින් සමුදායක එකතුවක් බව ඔබ මතක තබා ගත යුතුයි. මට ලබාගත හැක්කේ කුමක්ද යන්න වෙනුවට මම ලබා දිය යුත්තේ කුමක්ද යන්නට මාරු විට ඔබ ඔබගේ අරමුණට සමීප වේ. සම්පත් දායකත්වය ඇග්‍රොවිස්ටා ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ පුද්ගල පෞරුෂ සංවර්ධන උපදේශක ආචාර්ය සේනක විජේසිංහ මහතා. තාක්ෂණික දායකත්වය චතුරංග කල්පගේ. සිතමු, ක්‍රියා කරමු නිෂ්පාදනය ශාන්ති වීරසිංහ. ජීවිතයට වදනක්. සිතමු, ක්‍රියා කරමු. අනුග්‍රාහක දායකත්වය ඇග්‍රොවිස්ටා ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම.